ඔන්න නම් කට්ටියට ආයිබෝන්කෝ අපි පස් දෙනා යන්නේ දියැලක් තියනවලු බලන්න. බලමු දියැලක් ඇත්තටම තියනවද කියලා. මේ අපි යාළු පස් දෙනා ඔන්න සෙට් එක අපි යන්නේ. හරි එහෙනම් ගිහිල්ලා ඉතුරු වීඩියෝ පසුවට එවන්න. දියැලක් කෙසේද පරිසරය නම් ලස්සනයි නේ. ඒක නියම සුන්දර වටපිටාවක් තියෙන. මෙතනින් කොහාටද යන්නේ දන්නේ නැහැ නේද? පාරවල් දෙකක් තියෙනවා. ගේට්ටු තියෙන පාරයන් කනේ. මේ පාරකුත් තියෙන එකේ මේක නම් පොඩි දියැලක්. අරමල වතුර පාර ඒක සැරේට එනවා ඉතින් අරගෙන ඉන්නේ. ලස්සනයි. ඒවන් මේ පරිසරයත් එක්කලා මාර. මේක වතුර යන්නේ යටින් නේද? ඔව් මේ වතුර යන්නේ මෙතන යටින් යන්නේ එහා පැත්තට පල්ලෙහාට. එහා පැත්තට යලා මාර්ගය නේ. උදේින් බහින්න අවශ්‍ය නැහැ ගියන් අප. ඔන්න බලන්න පොඩි දියැලක්. මෙතනින් පාර තියෙන්නේ. එන්න කට්ටිය. ඔව්. එන්නේ පියල්ල තියෙන්නේ. බලන්නකෝ. ආරක්ෂාවට ලස්සනට කවර් කරලා තියෙනවා නේ. බලන්නකෝ. මේක පිළිවෙලකට හදලා තියෙන පොඩි උනාට. මේක බලන්නකෝ මේ. යන්න තියෙන දුර අර. මේකේ මෙතන ටර්බයින් එකක් හයි කරලා තියෙනවා. ටර්බයින් එකට අමතරව මෙතනින් වතුර ගන්නවා මේ පිරිසිදු කරන්න. අන්න බලන්න දියැලේ උඩ. මෙතන
වස්තු දෙකේ වගේ ගියක් තියලා දෙන පරණ ගියක් නෙයි. නටමුන් තියෙන ගරාවටලා දෙකටම තියෙනවා. ඉතින් පොඩ්ඩක් උඩට නැගලා බලමු. අපි ඉතින් ලංකාවේනේ අපිට පේන දෙයට වැඩි යමක් අපි හොයන්න try කරන්නේ හැමදාම. පොඩ්ඩක් අනුතුරුදායකයි. ලෙස්සන සුළුයි. ලෙස්සන සුළුයි කිව්වට ඉතින් ලෙස්සුවත් සුළු නෑ. මේකයි කවුද දන්නේ කීමන කිව්වේ. ලෙස්සන සුළුයි කිව්වට මම ලස්සන පරිසරය කියන්නේ පට්ට සුපිරි. ඔන්නේ ගියේ නැවතත් ගියේ පේනවා. අයලා බලා ගන්න පුළුවන්. අබහත් පාත්ලිය. මේක ඉවරයක් නෑ මේක මේ. මොකක්ද දෙකට ගියා වගේ තමයි. තවත් තියෙනවා යන්න මේ හැමතැනම. ඒ කොච්චර ගියත් ඉතින් අම්මනේ. මේක ගාගාදියක් වගේ. එතනිනුත් මේ පැත්තට පාරක් තියෙනවා. මෙහෙටත් තියෙනවා. මෙහෙටත් යන්න තියෙනවා. යාළුවෝ නම් කවුරුත් නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඉතින්. හොල්මනක්වත් ඉඳීද කියලා. මේ හැමතැනම වතුර හැබැයි. එතකොට අතනින් අඩි පාරක් ඇවිල්ලා මෙච්චර ලොකු පාරක් ආවේ කොහොමද? මේක ටර්බයින් වලට වාහනයක් එන්න පුළුවන් පාර මං හිතන්නේ. ඔව්. එහෙම පාරක් තමයි මේකෙන් ජීප් පොවිල් වාහනයක් කරෙන්න එන්න බෑ. ඒ පාර දිගටම තියෙනවා. ඒක ගිහිල්ලා ඉවරයක් වෙන්න නැති පාරක් තියෙනවා. වැඩක් නැහැ අපි අපහුවා. මෙන්න ඒ ගරාවිදිච්ච එකේ බලන්න මම තනිකර කළුවල් වලින් ඔය. මේ ගඟක් අයිනේ මේ වගේ අර වතුර පාර පේන හැ පැත්තේ. මෙතන මොකද්ද ගල් ගුහාවක් වගේ තිබිලා තියෙනවා. හරි භයානකයි ඒක. මෙතන යන්න බලන්න මේ ගහේ මුල්ද අතු කපලා වැටිච්ච නේ. අතු කපලා වැටිච්ච මේ උඩ අතු කපලා නෙමෙයි. ඔව් අතු වැටිච්ච. බලන්න මේ වගේ දිය පහරවල් ලංකාවේ මං හිතන්නේ කොච්චර ඇද්ද. නිකන් වතුර මූදට ගලා බසින පොඩි පොඩි දිය පාරවල් ඇති. හරිද? බලන්න දැන් මේකෙන් ප්‍රයෝජනයක් අරන් තියෙනවා. මේකේ ටර්බයින් දෙකක් හයි කරලා තියෙනවා. ටර්බයින් දෙකක් හයි කරලා තියෙනවා. ඊට අමතරව මේ වතුර පම්ප් කරලා තියෙනවා. වතුර පිරිසිදු කරන මේකකුත් හයි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ලොකු ප්‍රොජෙක්ට් එක ලංකාවේ විදුලි බලයට ඔය තියෙන ප්‍රශ්නෙට මේ වගේ හැම එකකටම ටර්බයින් හයි කර කර ඒ ගම් වලට දුන්නා නම් විදුලි වල ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්, බිල අඩු කරගන්න පුළුවන්. ඒකයි. මෙතන ටර්බයින් එක ඒක දැන් මේ වතුර පාර තියෙන පල්ලෙහානේ. මෙතන යටින් මේ අපි හිටගෙන ඉන්න යටින් ලොකු බට දෙකක් දාලා දෙනවා. හොඳ ලොකු බට දෙකක්. ඒ බට දෙකේ වතුර කෙලින්ම මේකට එන්නේ.